හරි අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ළමයි 2023 පරිමිතිය ගණන් ටික හදන්නේ කොහොමද මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට අපේ WhatsApp channel එකට සම්බන්ධ වෙන්න පුළුවන් description එකේ link එක තියෙනවා. ඒකෙන් සම්බන්ධ වෙලා අපේ group ටිකට සහ WhatsApp channel එකට සම්බන්ධ වෙන්න. එතකොට මේ වගේ videos ඔයාලට ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඒ වගේ ලස්සන වැඩ ටිකකුත් ඒ වගේ යනවා. ඉතින් අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි පහළ තියෙන නම්බර් එකට 9 ශ්‍රේණියයි මැසේජ් එකක් දාලා තියන්න. ඔයාලට අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙලත් වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි. අපි බලමු මේක 2023 ඇවිල්ලා තියෙන ගාන මොන වගේ කතන්දරයක්ද කියන්නේ කියලා බලන්න. රූපයේ දැක්වෙන ABC ත්‍රිජුකෝණී ත්‍රිකෝණාකාර බිම් කොටසක් හා කේන්ද්‍රය 90ක් වූ ACD කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරයෙන් යුත් බිම් කොටසක් බිම් කොටසකින් සමන්විත එළවලු පාත්තියකි. ෆයි සමාන 22 විදිහට ගන්න කියනවා. AD සමානයි 7 සෙන්ටිමීටර කියලා කියනවා. මෙන්න මෙයා 7 සෙන්ටිමීටර කියලා කියනවා අපිට. හරිද? එතකොට අහන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ මෙන්න මේ ටික ත්‍රිකෝණාකාර බිම් කොටසක් තියෙනවලු. කේන්ද්‍රයේ කෝණය 90ක් වුණ කේන්ද්‍රික ඛණ්ඩයකුත් තියෙනවලු. බිම් කොටසක් සමන්විත එළවලු පද්ධතියක් කියලා තමයි කියන්නේ නේ. එළවලු පද්ධතියක් කියලා කියන්නේ. අපිට කියනවා ACD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ C සිට D තෙක් මායිම දිගේ වැටක් සාදන්නේ නම් වැටේ දිග C ඉඳලා D ට මෙන්න මෙතන ඉඳන් මෙතනට වැටක් හදනවා නම් වැටේ දිග. ඔය නොකිය අහන්නේ මෙන්න මේ චාප දිග නේද ළමයි? චාප දිග නේද? හරි. අපි චාප දිග හොයමු. බලන්න. පළවෙනි එක අහන්නේ චාප දිග. කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. චාප දිග කොහොමද හොයන්නේ? 2πr වතාවක් 360න් θ නේද? දෙක වතාවක් ෆයි කියන්නේ 22 බෙදීම 7යි. අරය දන්නවද? ඔව් මෙන්න අරය 7යි. 360න් කොච්චරක්ද උතන තියෙන්නේ? 360න් අංශක 90ක් තියෙන්නේ. ඔයාට ඔහොම දාන්නත් පුළුවන් නැත්නම් එකපාර දාන්න ළමයි. වෘත්තයකින් 4න් එකක් නේ තියෙන්නේ. 4න් එකක් කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මෙයාට මෙයා සුළු වෙනවා. මෙයාට මෙයා කැපුණාම 2යි. අපිට එනවා තමයි මීටර වලින්ද දීලා තියෙන්නේ. ඔව්. 11යි මීටර කියලා එනවා 11යි මීටර කියලා එනවා. ඊට පස්සේ අපෙන් දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ දරුවෝ? දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ACD බිම් කොටසේ වර්ගඵලය සොයන්න. ACD බිම් කොටසේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය කියන්නේ මොකද්ද ළමයි? A සමානයි 5r වර්ගනේ. ACD වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය නම් 5r වර්ග කේන්ද්‍රික ඛණ්ඩයක නම් මොකද්ද වෙන්නේ? වෘත්තයක නම් 5r වර්ග කේන්ද්‍රික ඛණ්ඩයක නම් 360න් කොච්චරක්ද කියලා දාන්න. එහෙනම් මොකද්ද? සමානයි 5 කියන්නේ කීයද ළමයි? 22 බෙදීම 7යි. අරය කියන්නේ 7 ගුණ කිරීම 7 වතාවක් 360න් කොච්චරක්ද? 90යි කියලා දාන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන වෘත්තයකින් 4න් එකක් කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙයාට මෙයා සුළු වෙනවා. ඊට පස්සේ ළමයි මොකද වෙන්නේ? මෙයා 11යි මෙයා 2යි. හරිද? එතකොට 77 බෙදීම 2ක් එනවා. එයාව අපිට ඕනනම් 38.5 මීටර කියලා ලියන්නත් පුළුවන්. හරිද? හරි. තුන්වෙනි එක මොකක්ද අහන්නේ දරුවෝ? ABC බිම් කොටසේ වර්ගඵලය 42යි වර්ග මීටර නම් BC දිග සොයන්න. ABC කියන්නේ මෙයානේ ABC මේ කොටසේ වර්ගඵලය 42යි වර්ග මීටරලු. 42යි වර්ග මීටර නම් BC දිග හොයන්න කියනවා. ත්‍රිකෝණයක වර්ගඵලය මොකද්ද ළමයි? ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය සමානයි භාගයක් ආධාරකය වතාවක් ලම්බ උස A වතාවක් H. අපි දන්නවද මෙයාව? ආධාරකය දන්නවා AC. මෙයාගේ උසත් 7 සෙන්ටිමීටර තමයිනේ. වර්ගඵලය දන්නවද? ඔව් 42යි. එහෙනම් H නේද? මෙන්න මෙයාව H කියලා ගත්තොත් මෙයා නේද අපි දන්නේ නැත්තේ. මෙයාව හොයාගමු ළමයි මේ. A වෙනුවට එයාලා දීලා තියෙනවා 42යි. හරිද? භාගයයි A වෙනුවට ඒ කියන්නේ කැපිටල් A කියන වර්ගඵලය, සිම්පල් A කියන ආධාරකය ගන්න ළමයි 7 සෙන්ටිමීටර. H දන්නේ නැහැ. H තනි කරන් උත්තරයක් ගමු අපි. 42 මොකද වෙන්නේ? හරේ තියෙන ටික අර පැත්තට යද්දි මොකද වෙන්නේ? උඩට යනවා. ලවේ තියෙන ටික යටට එනවා. ඔන්න ඔහොම එනවා. 7ට කීයද? 7 වරක් 5 35යි. 7 වරක් 6 42යි. H සමානයි කීයද ළමයි එන්නේ අපිට? 12යි සෙන්ටිමීටර කියලා එනවා. BC දිග 12යි කියලා කියනවානේ.
ඔන්න අපිට BC දිග 12යි කියලා ආවා. එහෙනම් අපි මෙයා 12යි කියලා දන්නවා දැන් නේද ළමයි? මෙයා 12යි සෙන්ටිමීටර්. ඊට පස්සේ මොකද්ද කතන්දරය ඔය කියන්නේ ළමයි? කේන්ද්‍රික ඛණ්ඩ ආකාර බිම් කොටසේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ කොටසේ වර්ගඵලය මෙන් 3 ගුණයක්. මෙයා වගේ 3 ගුණයක් වර්ගඵලයක් තියෙන ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසක් BC පාදය එක පාදයක් වනසේ එළවලු පාත්තියට පිටතින් එකතු කරන්න ඕනලු. ඔය එළවලු පාත්ති කතන්දර වැඩක් නැහැ. එම ඍජු කෝණාශ්‍රාකාර බිම් කොටසේ පළල සොයා මිනුම් සහිත දල සටහනක් ඉහත රූපයේම අඳින්න කියනවා. රයිට්. එහෙනම් මොකද්ද ඔය කියන්නේ? මෙන්න මෙයාගේ වර්ගඵලය වගේ 3 ගුණයක් තියෙන අලුතෙන් ඍජු කෝණාශ්‍රයක් මෙන්න මෙයාට එකතු කරනවලු. හරිද? මෙන්න මෙයාලට එකතු කරනවලු. මෙහෙම හරිද? මම මෙහෙම ගන්නම් අවුල් වෙන්නේ නැති වෙන්න. හරිද? මෙහෙම එකතු කරනවලු. ඔයාට කියන්නේ මෙන්න මේ පළල සොයන්න කියලා. මෙයාව මම x කියලා දාගන්න. පළල සොයන්න කියලා කියන්නේ. මොකද මේ දිග දන්නවනේ BC ට තමයි සෙට් කරන්න කියනල්ලා. මොනවද එයාලා ඉඟි දෙන්නේ? මෙයාගේ වර්ගඵලය. වර්ගඵලය මොකක්ද කියන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයේ වගේ 3 ගුණයක්. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියද 38.5යි. මම ලේසි හින්දා ලියා ගන්නවා මම ළමයි මෙහෙම 77 බෙදීම දෙක වතාවක් දෙක 38.5 මම මෙහෙම ලිව්වා. වර්ගඵලය වගේ 3 ගුණයක් නේද? 3 ගුණයක්. හරි. දැන් අපි දන්නවනේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කොහොමද ගන්නෙ? වර්ගඵලය අපි දන්නවද? ඔව්. කොච්චරද? 77 බෙදීම 2 වගේ 3 ගුණයක්. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්නෙ කොහොමද? ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය අපිට ගන්න පුළුවන්. කොහොමද ළමයි? දිග වැඩි කිරීම පළල 12 වැඩි කිරීම x කියලා ගමු මේ. දිග වැඩි කිරීම පළල තියෙන ළමයි x ට උත්තරයක් ගන්න. කොහොමද? 77 බෙදීම 2 වතාවක් 3 12 යටට ගන්න. 12 යටට ආවම x විතරක් ඉතිරි වෙනවා. මෙයා වර පැත්තට යද්දි යටට එනවා. හරිනේ. රයිට්. 3ට 3 ඒවා එකයි 12ට 4යි. 12ට 4යි. ඊට පස්සේ අපිට මෙයාව සුළු කරගන්න තියෙන්නේ 77 දෙකෙන් බෙදුනහම කීයද? අපිට අවසානට එනවා ළමයි 77 බෙදන්න එනවා 8. 77 බෙදන්න එනවා දෙකෙන් බෙදන්නත් පුළුවන්. අපි දෙකෙන් බෙදමුද? 77 දෙකෙන් බෙදුනම කීයද? හැබැයි 38.5 ගත්තත් ප්‍රශ්නයක් නැහැ නේද? 38.5යි බෙදීම 4යි. x 38.5 4න් බෙදුනම කීයද කියලා බලන්න ළමයි. ඕනනම් බලන්න 385 බෙදන්න 4යි. 4 වරක් කීයද? 9 36යි දෙකක් ඉතුරුයි 25යි. 25ට 4 වරක් 6 කීයද? 6 වරක් 4 24යි. එකක් ඉතුරුයි දශම තිතක් තියන්න බිංදුවක් ගන්න. හරිද? 4 වරක් 4ට 10 ඒවා 4 වරක් 2 8යි දෙකක් ඉතුරුයි 5යි. අන්න අපිට එනවා 9.625 කියලා එනවා. 9.625 කියලා අවසාන උත්තරේ එනවා. ඔය විදිහට අපිට 2023 ගාන කතා කරන්න පුළුවන්.